ඔබත් ළඟදී නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු සිටිනා කෙනෙක්ද? බොහෝ දෙනෙකු තවත් විමසන ප්‍රශ්නයක් තමයි ඔබගේ නිවස ඉදිකිරීමට සුදුසු බිම සකසා ගන්නේ කෙසේද? එහෙම නැත්නම් තෝරා ගන්නේ කෙසේද? දැන් මම ඔබට ඉදිරිපත් කරනවා අද ඉඩම් වල පිහිටීම් ක්‍රම 15ක්. ඔබට පුළුවන් මෙහිදී ඉඩමේ පිහිටීම අනුව සුබ අසුබ තීරණය කර ගන්නට. අපි බලමු මෙන්න මේ චතුරස්‍ර භූමිය. දැන් ඔබට ඉහළින් දිස්සෙනවා මේ චතුරස්‍ර භූමියක් කියන්නේ මොකක්ද කියලා. මෙම භූමිය සෘජු කෝණාශ්‍ර හෝ තම චතුරස්‍රයි. ගොඩක් වෙලාවට මේ ඉඩම මෙවන් භූමියක ඉදිකරන නිවසක වෙසෙන්නන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය වෙනවා. නිතරම ප්‍රීතිය සහ ඒ ඉඩම වාසයට ඉතාම සුදුසු භූමියක් දිනෙන් දින දියුණුවට පත් වෙන ස්වභාවයක් ඒ නිවසියන් ඇති වෙනවා. ඒ නිසා ඔබ ඉඩමක් තෝරා ගැනීමේදී ඔන්න දැන් ඉහතින් පෙන්නූ රූප සටහනේ ආකාරයේ භූමියක් තෝරා ගැනීමට හැකිනම් ඉතාම සුදුසුයි. මින්පසු ත්‍රිකෝණ භූමිය ගැන ඔබට දැන් ඉතින් දිස්සෙනවා ඇති ත්‍රිකෝණ භූමිය. මෙන්න මේ ත්‍රිකෝණ භූමිය ඉඩමක් මුළු තුනකින් යුතු ත්‍රිකෝණ හැඩති මෙම භූමිය සුභඵලදායක නොවේ. ත්‍රිකෝණ භූමිය නම් ඔබට සුභඵලදායක භූමියක් නොවේ. මා දැක තිබෙනවා විකුණා ගැනීමටත් ඉතාම අසීරු තත්ත්වයක් උදා වෙනවා මේ ත්‍රිකෝණ භූමිය. ඉතින් මේ ඉඩම රාජබය වගේම නීති ප්‍රශ්න, ආරක්ෂක ප්‍රශ්න, රාජ්‍යමය ගැටලු, විවිධ චෝදනාවලට ලක්වීම, ඒ නිවසියන් දිනෙන් දින පිරිහීමට පත්වීම වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මේ ත්‍රිකෝණ භූමිය වල. ඒ වගේම තමයි නිවසියන් ටික කලකින් වෙන් වෙනවා. එක්කෙනෙක් එක තැනක අනික් කෙනා තව තැනක. මේ ආදී වශයෙන් මේ ත්‍රිකෝණ භූමියත් අපට දුරු කර යුතු භූමියක් විදිහට තමයි දැක්වෙන්නේ. තුන්වන භූමිය. තුන්වන භූමිය මා හඳුන්වන්නම්. අපි මේකට කියනවා විෂම භූමිය කියලා. විෂම භූමිය අනුවෙන් තමයි හඳුන්වන්නේ. මෙහි විශේෂයෙන්ම මේ අපි කියනවා නිකන් අතකොළුවක්. ඔබ දන්නවා වඩු වැඩ වගේ කරන කෙනෙක් නම් වඩු සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් නම් මේ අතකොළුවක හැඩය ගන්නවා මේ භූමිය. මායිම් පරස්පරව හමුවනසේ මායිම් ඇති මෙම භූමිය වෙසෙන්නන් තුල ශෝකාකූල වූ මලානුක වූ මලානික වූ ස්වභාවයක් ඇති වෙනවලු. දිගින් දිගටම පවතින ප්‍රශ්න කරදර නිසා මෙවැනි අය මෙම නිවස අතහැර යාමට සිදු වෙනවා. අපි කියනවා ටිකක් එල් අකුරක් වගේ හැඩයක ඉඩමක් ඔන්න ඔබට දැන් මම පහස කරා තව ටිකක් මේ වගේ ඉඩමක් නම් අර මං කිව්වා වගේ ටික දවසකින් මේ ඉඩම අනේ අපි දීලා යමුද කියන තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. වෘත්ත භූමිය. වෘත්තයක් කියන්නේ රවුමක්. ඔබ දන්නවා වෘත්තයක් කියන්නේ රවුමක්. මේ රවුම් හැඩෙති ඉඩමක්. දැන් නම් ඇත්තටම ඉඩම් කට්ටි කිරීමේදී ඉඩම් හරි හතරස් වගේ තමයි ගොඩක් වෙලාවට එක්ක දිග හැඩයකින් වැඩි. නමුත් පුරාණ ඉඩම් වල ගොඩක් දක්නට තිබෙනවා මේ අක්‍රමවත් පාදවල පිහිටු ඉඩම් මාහට සහ ඔබටත් දැන ගැනීමට අවස්ථාව දැක ගැනීමට අවස්ථාව උදා වෙන්නට ඇති. ඊට පස්සේ මේ වෘත්ත භූමිය වටා ඇති මායිම්, ඒ කියන්නේ රවුම් ඇති වක්‍රාකාර ස්වභාවයක් ගන්නා වූ මෙම භූමිය වාසනාවන්ත භූමියක් ලෙස වාස්තු විද්‍යාවේදී හැඳින්වෙනවා. ආසනාවන්ත භාවයක් උදා වෙනවා මේ වක්‍ර භූමිය තුලින්. මෙහි වෙසෙන්නන් ප්‍රබෝධමත් ලෙස දිවි ගෙවන අතර දියුණුවත් සැප සම්පත් හිමිවීමත් නිසා ජයග්‍රාහී තත්ත්වයට පත්වීමේ හැකියාව මේ වෘත්තාකාර භූමියක වෙසෙන්නන්ට අනිවාර්යෙන්ම අත්වන බව වාස්තු විද්‍යාවේදී කියනවා. ඉතින් මම ඔබට මේ දැන් භූමි 4ක් පිළිබඳ වර්ග කරා. තවත් වර්ග රාශියක් තිබෙනවා දැන ගැනීමට. වර්ග 15ක් දක්වා තිබෙනවා. ඉතිරි වර්ග ප්‍රමාණයක් දැන ගැනීමට නම් ඔබට සිදු වෙනවා මීළඟ වීඩියෝ නැරඹීමට. නැවතත් දිනක හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.